මියුන් රෝගයත් ව්‍යාප්ත වෙන්නේ බැක්ටීරියාවක් මගින්. මේ ගොවිතැන් කටයුතු විශේෂයෙන් මඩ ගොවිතැන සහ ගොඩ ගොවිතැන සමග සම්බන්ධ රෝගයක්. අදත් සුපුරුදු පරිදි පාලිස් හෙල්ත් ටෝක් YouTube නාලිකාවට ඔබ සවම ආදරෙන් පිළිගන්නවා. අලුත් මාතෘකාවක් අදත් අපි අරගෙන ආවා ඔබ වෙත. සුපුරුදු පරිදි අපගේ ජ්‍යෙෂ්ඨ මහජන පරීක්ෂකතුමා අමිල අබේරත්න මහතා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතා දිග අත්දැකීම් සමුදායක් සමගින් එතුමා අපිත් එක්ක මේ කතා බහ යෙදෙන්නේ. ප්‍රජා සෞඛ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමෙකුගේ ඇසින් කියන මාතෘකාව යටතේ. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මියුන රෝගයයි. ඉතින් අපි සුපුරුදු පරිදි එතුමගෙන් අහලා දැනගමු මේ මියුන රෝගය පිළිබඳ කතන්දර. බොහොමත්ම ස්තුතියි. අද දවසේත් මට සමාජයේ කතා බහට ලක් කළ යුතු රෝගයක් සම්බන්ධයෙන් විශේෂයෙන් බෝන රෝගයක් සම්බන්ධයෙන් කතා කිරීම සඳහා මට ඔබගේ නාලිකාව තුළින් ඉඩහසර වෙන් කළාට, ඉතින් ඔබ සඳහන් කළ ආකාරයටම අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මියුන රෝගය සම්බන්ධයෙන්. මියුන කිව්වහම අපේ ගම්වල වෙල්ලුණ කියලාත් මේකට කියනවා. අපි ඉංග්‍රීසියෙන් අපි මේ රෝගය හඳුන්වනවා ලෙප්ටෝස්පයිරොසිස් කියලා. එතකොට කලින් අපි රෝග කීපයක් සම්බන්ධයෙන් කතා කරා. ඒ සියලුම රෝග වගේම මියුන රෝගයත් ව්‍යාප්ත වෙන්නේ බැක්ටීරියාවක් මගින්. ලෙප්ටෝස්පයිරා ඉන්ටරොගන්ස් කියන බැක්ටීරියාව මගින් තමයි මේ රෝගය බෝ වෙන්නේ. ඉතින් අපි මේ රෝගය සම්බන්ධයෙන් කතා කළ යුතුයි කියන තැනට ආවේ විශේෂයෙන්ම ලංකාවේ බෝන රෝග ගත්තහම මම කලින් වැඩසටහනත් සඳහන් කළා පාලිත මහත්මයා ඩෙන්ගු, ක්ෂය රෝගය, ඊට පස්සේ වැඩිපුරම රෝගීන් වාර්තා වෙන්නේ මියුන රෝගයෙන්. ඉතින් එම නිසා මියුන රෝගය සම්බන්ධයෙන් අපි විශේෂ ආදානයක් යොමු කරලා කතා කළ යුතුයි කියන තැනට ආවා. ඉතින් අපි ඉදිරියට කතා කරගෙන යමු. ඉතින් අත්දැකීම් සමුදායක් කැටිකොඩගත් අමිල අබේරත්න මහතා අපේ PHI මහත්තයා හැමදාම වගේ ඌ සතු ධන දාන්නයක් වගේ තියෙන මේ ප්‍රායෝගික සෞඛ්‍ය වැඩසටහන් සම්බන්ධව අදහස් මුදා හරිනවා සමාජ මාධ්‍යයට. ඉතින් අදත් අපේ YouTube නාලිකාවත් සමග රැඳී ඉන්න ඔබට අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, බෙල් නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න. එතකොට තමයි අපිව දිරිමත් වෙලා ඉදිරියේදීත් මේ වගේ ඉතා වටිනා සෞඛ්‍ය සම්බන්ධ ගැටලු රාශියක් ඔබ වෙතට ගෙන ඒමට හැකිවන්නේ. ඉතින් අමිල මහත්තයා එක්ක නැවතත් කතා කරොත් රෝග පිළිබඳව අපි පටන් ගමු. මහත්තයාමද මේක පටන් ගන්නම කියලා. ඔව්, ඇත්තටම පාලිත මහත්මයා මියුන රෝගය ගත්තොත් විශේෂයෙන්ම මේ ගොවිතැන් කටයුතු විශේෂයෙන් මඩ ගොවිතැන සහ ගොඩ ගොවිතැන සමග සම්බන්ධ රෝගයක්. විශේෂයෙන්ම මේ පොළොවත් එක්ක හැප්පෙන අපේ ප්‍රජාවට තමයි මේ රෝගය ප්‍රධාන වශයෙන්ම සැදෙන්නේ. ඊට අමතරව ගොවිපළ කටයුතු වල යෙදෙන අපේ ගොවි මහත්වරුන්ට එහෙමත් නැත්නම් වෙනත් කැලෑ ආශ්‍රිත කටයුතු කරන අපේ මහත්වරුන්ට මේ රෝගය වැළඳෙන්න පුළුවන්. ඇත්තටම මියුන රෝගය මම කලින් කිව්වා බැක්ටීරියාවක් මගින් තමයි මේ රෝගේ බෝ වෙන්නේ. එතකොට මේ බැක්ටීරියාව තිබෙන්නේ මේ මීයන් ඇතුළු ශීරපායි සතුන්ගේ මූත්‍රාවල. ඒතර මියුන කියලා අපි මේ රෝගේ හඳුන්වන්නේ මේ රෝගේ වැඩිපුරම වැළඳෙන්නේ මීයන් මාර්ග. කියන්නේ මීයන්ගේ මූත්‍රා වලින් තමයි රෝගේ වැළඳෙන්නේ. හැබැයි මීයන්කින් පමණක් නොවේයි විශේෂයෙන්ම ශීරපායි සත්තු, ගොවිපළ සත්තු, ගවයින් වෙන්න පුළුවන්, එළුවන් වෙන්න පුළුවන්, ඌරන් වෙන්න පුළුවන්. ඒ වගේ ගොවිපළ සත්තුන්ගේ ශීරපායි සත්තුන්ගේ මූත්‍රාවලත් මේ බැක්ටීරියාව තිබිය හැකියි. ඉතින්
එතකොට ඔබට හිතේ ඉතින් මූත්‍රාවල බැක්ටීරියාව තිබුණාට අපිට කොහොමද රෝගේ වැළඳෙන්නේ මිනිස්සුන්ට නේද? රයිට්. එහෙම බැලුවොත් අපේ ශරීරයේ යම්කිසි කැපුමක්, තුවාලයක්, සීරීමක් වුණත් වෙන්න පුළුවන්. එතකොට මීයන්ගේ මූත්‍රා සමග ස්පර්ශ වුණොත් ඒ තුවාලය ඒ බැක්ටීරියාව ඒ තුවාලය හරහා අපේ ශරීරයට ඇතුල් වෙනවා. ඉන් අනතුරුව රෝග ලක්ෂණ පහළ වෙනවා. රෝග ලක්ෂණ පහළ වෙලා අපි ප්‍රතිකාර ගන්න නැතුව දීර්ඝ කාලයක් කල් මැරුවොත් අවසානයේ සමහර විට මරණය වෙන්නත් පුළුවන්. ඒක නිසා මේ රෝගයෙන් ආරක්ෂා වීම ඉතාම වැදගත්. ඉතින් අපි ඉදිරියට මේ රෝගය ගැන වැඩිදුරටත් විස්තර කතා කරගෙන යමු. ඉතින් රෝග ව්‍යාප්තිය අපි හිතන්නේ අපි කුඹුරු මාර්ගයෙන් තමයි විශේෂයෙන්ම මේ ගොවි ජනතාවට තමයි මේක විශේෂයෙන් බලපාන්නේ කියලා. මේක මොනවා හරි අමිල මාත්‍ය අපි සාමාන්‍යයෙන් කතා කරන මොනවා හරි ප්‍රදේශ තියෙනවද මේක ව්‍යාප්තිය වැඩිපුර දක්වන අපිට? ඔව් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම පාලිත මහත්මයා විශේෂයෙන්ම මේ රෝගය ලංකාවේ ගොවිතැන් කටයුතු විශේෂයෙන් මඩ ගොවිතැන කටයුතු සත්ත්ව පාලනය බහුලවම සිදුවන ප්‍රදේශවල දිස්ත්‍රික්කවල තමයි මේ රෝගය ව්‍යාප්ත වෙන්නේ. හැබැයි එහෙමයි කියලා අනිත් දිස්ත්‍රික්කවල මේ රෝගින් නැහැ කියන්න බෑ. විශේෂයෙන් මීයන් බෝවෙනවා අපි දන්නවා කසල කඳු, කුණු කඳු කියලා අපි හඳුනනවා. හරි විදිහට කසල බැහැ කරපු නොකරපු තැන්. ඉතින් ඒ වගේ දැන් කොළඹ දිස්ත්‍රික්කේ උනත් රෝගීන් වාර්තා වන. ඒකට හේතුව තමයි අවිධිමත් කසල බැහැර කිරීම තුළින් මීයන් මෙනි සතුන් බෝ වෙනවා. ඉතින් ඒ ඔවුන්ගේ මූත්‍රා හරහා රෝගය බෝ වීමේ හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම රෝගය සඳහා අවදානම් කලාප වෙන විශේෂයෙන්ම ලංකාවේ මඩ ගොවිතැන සහ ගොඩ ගොවිතැන කරන ගොවිතැන් කටයුතු වැඩිපුර කරන ප්‍රදේශ තමයි මේ රෝගය සඳහා අවදානම් ප්‍රදේශ විදිහට අඳුනගෙන තියෙන්නේ. හැබැයි අනිකුත් පළාත්වලත් සැලකිය යුතු අන්දමින් රෝගීන් වාර්තා වෙනවා. මං හිතන්නේ අමිල මහත්තයා මේක අපේ රටට ආවේනික රෝගයක් නෙවෙයි වෙන්නේ නැති මමත් දන්න තරමින් මම හරිද කියලා දන්න මොකක් හරි කුමක් හෝ රටකින්ද මේක අපිට ආවේ මොකද්ද මේකේ අතීතයේ ඉතිහාස කතාව කොහොමද අපිට සඳහන් වෙන්නේ පොතපතේ තියෙන්නේ? මේක පාලිත මහත්මයා ලෝකේ රටවල් ගණනාවකින් වාර්තා වන රෝගයක්. ලංකාවේ පමණක් නෙවෙයි. ඉතින් දීර්ඝ කාලයක් සමාජයේ පවතින රෝගයක්. හැබැයි මේ රෝගය සම්බන්ධයෙන් රෝගීන් වාර්තාවෙන් පෙරට වඩා මේ මෑත කාලේ රෝගීන් වාර්තාවෙන් වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බෝන් රෝග අංශය විශේෂ අවධානයක් යොමු කරලා මේ වෙන විට නිවාරණ ප්‍රතිකාර ක්‍රම පවා හඳුන්වලා දීලා තිනවා. ඉතින් මේක මේ අදීය රෝගයක් නෙවෙයි පැරණි රෝගයක්. හැබැයි දැන් වැඩිපුර කතා බහට ලක් වෙනවා. ඒකට හේතුව තමයි පෙරට වඩා රෝගීන් වාර්තා වීම සහ මේ රෝගීන් අඳුර ගන්නවා ඉස්සරට වඩා. සමහරට කලින් ඈත අතීතයේ රෝගීන් වාර්තාවල අපි මිය දෙන්නත් ඇති. හැබැයි මේ රෝගීන් කියලා අඳුර ගන්න නැහැ. හැබැයි දැන් තියෙන දියුණු තාක්ෂණයත් එක්ක අපේ වෛද්‍යවරුන් මේ රෝගය අඳුර ගන්නවා. ඒක නිසා රෝගීන් වැඩිපුර වාර්තා වෙන බවක් අපට දක්නට ලැබෙනවා. අපි මේ උණ කියලා කියපුවාම සාමාන්‍යයෙන් අපිට දැනෙන්නේ උණ රෝගී තත්ත්වයක්. අපි මේකේ රෝග ලක්ෂණ විදිහට මම හිතන්නේ උණ රෝගය වෙන්නද ඕනේ මම හිතන්නේ අඳුනා ගන්න පුළුවන් ක්‍රමය. ඒත් එක්කම අපි කතා කරමු අමිල මහත්තයා මේක මේ කොයි වගේ මේ වයස් පරතර වලට සාමාන්‍යයෙන් බලපෑමක් ඇති වෙන්නේ තමයි කුඩා ළමයින්ට ඇති වෙනවද? එතකොට වැඩිහිටියන්ටද? එහෙම නැත්නම් සියලු ප්‍රජාවට මේක අදාළයිද? කොයි වගේද මේකේ බලපෑම තියෙන්නේ? ඔව් ඇත්තටම මේ ඔබ කලින් කිව්ව වගේම මේ රෝගයේ මූලික රෝග ලක්ෂණයක් තමයි උණ රෝගය. උණ ඊට අමතරව හන්දිපත් රුදාව, ඇඟපත වේදනාව, විශේෂයෙන්ම හන්දිපත් රුදාව සහ ඇඟපත වේදනාව මේ රෝගයේ ප්‍රමුඛ රෝග ලක්ෂණයක්. ඊට අමතරව උණ හිස රදය, ඔක්කාරය, වමනය, ඊට අමතරව හිස රදේ මම කියපු රෝග ලක්ෂණ ටික තමයි ප්‍රධාන වශයෙන් රෝග ලක්ෂණ ලෙස අඳුර ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබ ඇහුවා දෙවෙනි ප්‍රශ්නේ මේක මේ රෝගේ වැළඳෙන විශේෂ වයස් කාණ්ඩ තියෙනවද කියන කාරණේ. එම වයස් කාණ්ඩ ගැන විශේෂ සඳහනක් කියන්න බෑ පාලිත මහත්මයා. විශේෂයෙන් ඉතින් වැඩිහිටියෝනේ මේ පොළොවත් එක්ක හැප්පෙන්නේ. ඉතින් ඔවුන්ට අපිට රෝගීන් හම්බෙන රෝගීන් වැඩිපුර හම්බෙන වැඩිහිටියෝනේ. හැබැයි ඕනෑම වයස් කාණ්ඩයක කෙනෙකුට
රෝගය හැදෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය අපි අනුරාධපුර පොළොන්නරුව ඒ වගේ පැතිවල තියෙන වැව් ආශ්‍රිතව අපි විනෝද චාරිකා හැම ගියාම අපි වැවකට බැහැලා නානවා. ඒතර වැවේ වතුර අඩුයි නම් වර්ෂාව නැති කාලයක නම් මේ වැව් ආශ්‍රිතව මේ මීයන් බෝ වෙලා ඒ මීයන්ගේ මූත්‍රා මේ වැව් ආශ්‍රිත ජලයේ එක් රැස් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැනකට අපි තුවාලයක් තියාගෙන වැවට බැස්සොත් ඉතින් පොඩි දරුවෙකුට උනත් මේ රෝගේ වැළඳෙන්න පුළුවන්. ඒක නිසා වයස් ભેදයකින් තොරව රෝගීන් වාර්තා වෙනවා. හැබැයි වැඩිහිටියන්ට තමයි මේ රෝගේ වැඩිපුර හැදෙන්නේ අර ඔවුන්ගේ ජීවන චර්යාවත් එක්ක. අපි හිතමු නිකන් අපි විනෝද චාරිකාවක් ගියා කියලා වැවක නාන්න. ඔබතුමා සඳහන් කරා වගේ. ඉතින් එහෙම ගිහිල්ලා ඇවිල්ලා අපි විවේක ගන්නවා. එතකොට අපිට දැනෙනවා පොඩි උණ ගතියක්. ඉතින් අපි සලකන්නේ මේක මේ සාමාන්‍ය උණක් කියලා තමයි සලකන්නේ. මොනවා හරි අතට අහුවෙන පෙති જાතියක් බීලා ඉන්නවා. එතකොට එහෙම ගෙදර ඉන්නකොට තව කෙනෙකුට මේක සම්ප්‍රේෂණය වෙන සාමාන්‍ය උණක් විදියට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් හැකියාවක් තියනවාද මේ උණ රෝගේ? ඔව්, සාමාන්‍ය කැස්ස හෙම්බිරිස්සාව වගේ වාතය හරහා හෝ වෙනත් ක්‍රමයකින් මේ රෝගය බෝ වෙන්න හැකියාවක් නැහැ පාලිත මහත්මයා. එතකොට විශේෂයෙන්ම මිනිසෙකුගෙන් මිනිසාට මේ රෝගය බෝ වීමේ හැකියාව ඉතාම විරලයි. සතෙක් මාර්ගයෙන් තමයි මේ රෝගේ සත්තුන් මාර්ගයෙන් තමයි මිනිසාට බෝ වෙන්නේ. අපි ඉංග්‍රීසියෙන් කියනවා සූනොටික් ඩිසීස් කියලා. සූනොටික් ඩිසීස් එකක් තමයි මේක. ඒ කියන්නේ සත්තුන්ගේ දැන් මීයන් ඇතුළු ක්ෂීරපාය සත්තුන්ගේ මුත්‍රාවලනේ මේ විස බීජ තියෙන්නේ. ඉතින් ඒ නිසා සතෙක් ඒ ක්ෂීරපාය සතෙක් හෝ මීයෙක් වැනි සතෙක්ගේ මාර්ගයෙන් තමයි අපේ ශරීරයට තුවාලයක් කරහා මේ රෝග විස බීජ ඇති වෙන්නේ. නැතුව විස බීජ තියෙන කෙනෙක්ගෙන් තව මිනිස්සෙකුට රෝගය හැදීමේ ප්‍රවණතාවයක් නැහැ. ඒකන අනිත බියක් ඇති කරගත යුතු නැහැ. ඒ කියන්නේ අපිට මේක මේ විශේෂ සැලකිල්ලක් අරගෙන ඉවලා විශේෂ ප්‍රතිකාර ක්‍රම තියෙනවද ලංකාව තුල මේ? ලංකාව තුල හොඳ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඉතින් විය යුත්තේ රෝගය අපි සැක කරොත් තුවාලයක් ඔබේ තුවාලයකුත් තියෙනවා ශරීරේ පාදයක හරි කොහේ හරි අපි ගොවිතැන් කටයුතුත් එහෙම නැත්නම් අපි ගොවිපළ කටයුතු වල නියැලලා තියෙනවා. එහෙම නැත්නම් විනෝද චාරිකාවක් ගිහිලා වැවක බහලා නාලා තියෙනවා. නැත්නම් දූෂිත ජලයත් එක්ක මොන හරි ගනුදෙනුවක් කරලා තියෙනවා. ඒත් අපිට පුංචි සැක සංකාවක් හදාගන්න පුළුවන් මේ මියුණ වෙන්න ඇති කියලා. ඉතින් විශේෂයෙන්ම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා එහෙමත් නැත්නම් රජයේ රෝහලකට යොමු වෙලා මේ රෝගය මියුණමද කියලා හරියට තහවුරු කරගෙන ප්‍රතිකාර සඳහා ඉක්මනින් යොමු වුණොත් රෝගය නිට්ටවට සුව කරගන්න පුළුවන්. ප්‍රශ්න වෙලා තියෙන පාලිත මහත්මයා අර ඔබ කිව්වා වගේ මේ මොන හරි පෙන්ඩෝල් පෙත්තක් හරි මොන හරි බීලා ගෙදර ඉන්නවා දවස් 5ක් 6ක්. ඊට පස්සේ හොඳටම උණ හැදිලා රෝගය උත්සන්න වුණාට පස්සේ තමයි රෝහල්ගත වෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී රෝගය නිසා ජීවිතයක් නැති වෙන්න උනත් පුළුවන්. ඒක නිසා ඉක්මනින් රෝහල්ගත වීම තමයි හොඳම කාරණය. ඔහු මියුණු රෝගය සඳහා අවදානම් පුද්ගලයෙකු නම්. අදත් මං හිතන්නේ ප්‍රජා සෞඛ්‍යයට මුල් තැන දීලා යටගිය රෝගය සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් අපි කතා කරා. විශේෂ ස්තුතිය කරන්න ඕනේ අපේ අමිල මහත්තයාට. ඉතින් මං හිතන්නේ දැන් ගොඩක් වෙලා අපි මේක ගැන කතා කරා, ගොඩක් විස්තර කතා කරා. අපි මේකේ අවසානයට යන්නේ දමිල මහත්තයා. ඔව්. අපි අවසානයේ කරා යම් පාලිත මහත්මයා ඊට කලින් මට පුංචි කරුණු කාරණා කීපයක් මතක් කරගන්න තියෙනවා. ඉතින් ඇත්තම මේ රෝගයෙන් ආරක්ෂා වීමත් වැදගත්. රෝගය අපි හදාගන්න නැතුව ඉන්න බෑ නේද? රෝගය හැදුනට පස්සේ ප්‍රතිකාර වලට යොමු වෙනවට වඩා රෝගය හදාගන්න නැතුව ඉන්න එක තමයි වඩා වැදගත් වෙන්නේ. ඉතින් ඔබට විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තියෙනවා. ඔබ ගොවිපළ කටයුතු වල නියැලෙනවා නම්, මඩ ගොවිතැනේ, ගොඩ ගොවිතැනේ යෙදෙනවා නම් ඒ ගොවිතැන් කරන කාල සීමාව අතරතුරදී ඔබට නිවාරණ ප්‍රතිකාරය ගන්න පුළුවන්. ඒතර බලයි ඔබ මොකද මේ නිවාරණ ප්‍රතිකාරය කියන්නේ? අපි ඉංග්‍රීසියෙන් කියන ප්‍රොෆිලැක්සිස් ට්‍රීට්මන්ට් කියලා. ඒ කියන්නේ ඔබ මේ අවදානම් සහිත වෘත්තියක නියැලෙනවා නම් ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගිහිල්ලා ඔබේ ප්‍රදේශයේ අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා හම්බ වෙලා ඔහු ළඟ තියෙනවා මේ ඩොක්සසිලින් කියන
ප්‍රතිජීවක ඖෂධය නිවාරණ ප්‍රතිකාරය. ඉතින් මේක අපි සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන්නේ. ඔබ ගොවිතැන් කරන කාල සීමාවටම මේ ඖෂධය අපි නොමිලේ ලබා දෙනවා. ඉතින් ඔබ කල යුත්තේ ඔබගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ සෞඛ්‍ය බලධාරී කාර්යාලයට ගිහිල්ලා ඔබගේ අනන්‍යතාවය තහවුරු කරලා මේ ඖෂධ ලබා ගැනීම. ඒ කරලා මේ ගොවිතැන් කටයුතු කරන කාල සීමාවෙදී මේ ඖෂධය ලබා ගත්තට පස්සේ ඔබට බිය යුතු නැහැ මේ රෝගය හැදේ කියලා. ඉතින් ඒකට අපි කියනවා නිවාරණ ප්‍රතිකාරය කියලා. ඒ නිසා ප්‍රජා විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ මේ නිවාරණ ප්‍රතිකාර ලබා ගන්න. එහෙම ලබා ගත්තොත් අපිට මේ රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව ඔබ තුවාලයක් තියාගෙන කුඹරට බහිනවා නම් ඒ තුවාලය හොඳින්ම ආවරණය කරගෙන ඒ ජලයත් සමග තෙතමනය සමග ගැටෙන්නේ නැති වෙන්න හොඳින්ම තුවාලය ආවරණය කරගෙන තමයි ඔබ කුඹරට බහින්න ඕනේ. එහෙම නැත්නම් හොඳම දේ තමයි තුවාලයේ සුව වෙනකන් ඒ ගොවිතැන් කටයුතු වලින් ඈත් වෙන්න පුළුවන් නම් ඊටාම හොඳයි. එහෙම නැත්නම් ඔබට මීයුන හැදෙන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් අපි අවධානය යොමු කරලා ගොවි මහතුරුන් ඉල්ලා සිටිනවා ඔබගේ ආරක්ෂාව සෞඛ්‍ය රැක ගන්න කියලා. ඉතින් අමිල මහත්තයා අදත් ඔබත් සමග බෙදා හදාගත්ත දීර්ඝ වශයෙන් මේ රෝගයේ සුළමුල ඉතිහාසය, රෝග ව්‍යාප්තිය, අපි කොහොමද බේරෙන්නේ, ඒ වගේ දේවල් සියලු දෙයක්ම. ඉතින් මේ වගේ වටිනා කියන සාකච්ඡා ඔබට ඉදිරියටත් අහන්න පුළුවන් අපගේ පාලි සෙල්ෆ් ටෝක් YouTube නාලිකාවෙන්. අපිව දිරිමත් කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, අපිව ලයික් කරන්න, ඔබගේ කමෙන්ට් පහලින් සටහන් කරන්න. එතෙක් අපි ඊළඟ වැඩසටහනින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්. අයිබෝවන්. අයිබෝවන්.